අපි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මිනිස්සු හරි දුර්ලභයිලු. ඒකනම් ඇත්ත හොඳේ. අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ආය මිනිස්සු අපි තියාගන්නේ නැහැ. කෙලෙහි ගුණ නොසලකා හිටපුවාම ජීවිතේ කවදා හරි මිනිස්සයාට අර යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. මොකද්ද යථාර්ථය? ජරාවට ව්‍යාධියටපත් වුනහම පශ්චාත්තාප වීමක් මිනිස්සුන්ට ඇති වෙනවා. අධික කනගාටුවක් මේක හතරහන්දි වළංගු තියනකොට නම් ඇති වෙන එකක් නැහැ. පිට බලපුලුවන්කාරකම තියනකොට ඇති වෙන එකකුත් නැහැ. සල්ලි මිල මුදල් තියනකොට කොහොමත් මේවත් තේරෙන්නෙත් නැහැ. හැබැයි මිනිස්සුන්ට තේරෙනවා ව්‍යාධියටපත් වුණා, ඔත්පොළ වුණාම නැති වෙච්ච දවසට, කවුරුත් නැති වෙච්ච දවසට, මට මම විතරයි කියලා දැනෙන දවසට අර උගන්නනව නේද? අත්තාහි අත්තනෝ නැති. අපිට අපිවත් නැහැ කියන දවසට තමයි මිනිස්සුන්ට ඕක තේරෙන්නේ.